Hi, good morning everyone. ඉතින් අපි මේ ලේස්ට් වෙලා ඉන්නේ දැන් කැම්පස් එකට යන්න පෙරාදෙනිය. ඉතින් මේ තමයි ඊයේ මම ඔයාලට අර පෙන්නපු අපේ රූම් එකට පේන view එක. දැන් හොඳට පේනවා එළිය වැටලා නිසා. අපි දැන් මේ ඔක්කොම රෙඩි වෙලා ඉන්නේ කැම්පස් එකට යන්න. ඉතින් අපි ටී එකක් බීලා අපි දැන් මේ යන්නේ පෙරාදෙනිය කැම්පස් එකට. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඉතින් මං ඔයාලට කිව්වනේ අපි පේරාදෙණිය කැම්පස් එකට යන්නේ අපේ පොඩි හාමුදුරුවන්ගේ උපාධි උත්සවයට කියලා. ඉතින් අපි පොඩි කිව්වට එයා දැන් කතිකාචාර්යවරයෙක්. ඉතින් එයාගේ දර්ශනපති උපාධිය ගන්න තමයි අද අපි පේරාදෙණිය කැම්පස් එකට යන්නේ. අපි ගිහිල්ලා බලමු. ඔන්න අපි දැන් කැම්පස් එක ඉස්සරහින් බැහැලා දැන් අපි මේ පයින් යන ගමන් ඔයාලට පේනදී ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා. ඉතින් හැමෝම හිතේ හීන දවස් ගානක අවුරුදු ගානක හීනවල ප්‍රතිඵලය ගන්න. ඉතින් අද මේ කට්ටිය හරි ආසාවෙන් ලස්සනට ඇඳලා ඉතින් හැමෝම යනවා. අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා. ඔයාලට මේ පේන්නේ මහවැලිගඟ දැන් හිමීට ලස්සනට ගැලවට පහුගිය දවස්වල ඔයාලට මතකයිනේ කොච්චර අපහසුතාවයකට පත් වුණාද කියලා. ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් ගලහ හන්දියේ ඉඳන් අක්කර ගානක භූමි භාගයේ මේ වෙද්දි ලස්සනට සැරසිලා අවසන්. ටොන් ගානක බලාපොරොත්තු දරාගෙන දෙනව 1000ක් ඇස් ඉවසුම් නැතුව මග බලන් හිටපු ලස්සන දවස අද උදා වෙලා තියෙනවා හන්තානෙට. ඉතින් ගලහ හන්දියේ ඉඳන් සැරසුණු උපාධි කොටි දකින්නකොට ඒ හිත් වචන කරන්න බැරි හැඟීම් ගොන්නක් එක්ක සතුටු කඳුළු වලට පෙරලෙනවා ඇති. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන බහුතරයක් විශ්වවිද්‍යාල BMICH එකේ තමයි උපාධි උත්සවයේ සමරන්නේ. හැබැයි හන්තානේ එයාලටම වෙන්නුණු මල් පාරේ කළු ලෝගු දෙවුරෙන් හැඩවෙලා පාට නවයක කරමාල පැලඳගෙන අඩිය තියන්නේ එයාලගේ හන්තාන සරසවියට. ඉතින් විශේෂයෙන් කියන්න ඕන මෙයාලා මේ එන්නේ ජිම් එකට. ඉතින් මේ ලොකුම ජිම් එක තමයි ලංකාවේ තියෙන මං හිතන්නේ. ඉතින් හරිම ලස්සනයි, හැඟීම් බරයි. ඒක වචන වලට පෙරලන්න බැරි, සල්ලි වලට ගන්න බැරි මේ ලෝකේ වටිනාම හැඟීමක්. ඉතින් අපේ හාමුදුරුවෝත් යනවා ඔයාලට පේනවා පිටිපස්සෙන්ම යනවා. ඉතින් හන්තානි කොහොමත් ප්‍රේමණීය මල් සැලසවිය. ඒත් හැමදාම නොපිපෙන මල් මේ මංගල්‍ය හරියට කල් තියා දැනගෙන වගේ තමයි මේ වෙද්දි දහස් ගානක උපාධිධාරීන් පිළිගන්න සැරසිලා ඉන්නේ. ඉතින් කළු ලෝගු දරලා අවුරුද්දක්ම උනාට මොකද මේ හැඟීම මේ විදිහට අදටත් හිතට දැනෙන්නේ කොහොමද කියලා හිතා ගන්න බැරි තරමට පේරාදෙනිය හරිම අමරණීයයි. නිකන්ද කියන්නේ ඉතින් හීන දකින්න ඒ හීන වෙනුවෙන් මහන්සි වෙන්න දවසකේ දැකපු හීන සැබෑ වෙන මාමයි කියලා නේද? ඉතින් අපි බලමු හන්තාන සරසවිය ලස්සනට සරසුනේ කොහොමද කියලා. संतान सुसुंदवटा संतान सुलंग हनुवा मंगाव रलिती नगवा गंगाव उहे गलुवा गंगाव उहे गलुवा මේ ඔයාලට පේන්නේ පේරාදෙණිය කැම්පස් එක ඇතුලේ කැන්ටින් එක.
ඉතින් මේ දැන් ඔයාලට පේන්නේ අවුරුදු 80 ගාණක් වෙන බිල්ඩින් එකක්. මේකේ ජනෙල් ඔක්කොම එකපාර අරින්න පුළුවන්ලු ඇතුලෙන්. ඉතින් හරිම ලස්සනට මේන්ටේන් කරලා හරිම ලස්සනයි. හන්තාන සරසවිය. මල්වීදි අතර සංගවා ඔයාලට පේනවනේ අර ලස්සන මල් ෆ්‍රෙෂ් මල් ටෙඩි බෙයාස්ලා එහෙම ගොඩ තියෙනවා මේ දෙපැත්තේ අපිට ගන්න ඕන තරම්. ඉතින් හරිම ලස්සනයි. අපිට මෙහෙම යනකොට හරිම ආස හිතෙනවා මේ වගේ දෙයක් දකින්නකොට. संतान सुसुंदवटा මේ ඔයාලට පේන්නේ විශේෂ තැනක් මේ කැම්පස් එකේ. නාට්‍ය පෙන්වන තැන තමයි මේ පේන්නේ මේ පහළ කොටස ගහත් එක්ක. ඉතින් මේකේ විශේෂත්වය තමයි 24 hours මේ පාරේ වාහන යනවා. හැබැයි නාට්‍ය පෙන්වන වෙලාවටත් එයාලා කිසිම මයික් එකක් භාවිතා කරන්නේ නැතුව කතා කරන්නේ හැම දෙයක්ම කොච්චර වාහන ගියත් මේ උඩ මේ පඩි පෙළවල් වල උඩටම ළමයි වාඩි වුණාම ඒ කට්ටියට ඇහෙනවලු ඒ සද්දේ. කිසිම මයික් එකක් යූස් කරන්නේ නැතුව. ඉතින් හරිම විශේෂයි හරිම ලස්සන තැනක්. මේ ඔයාලට පේන්නේ සරස්චන්ද්‍රයාණන් ඉස්සෙල්ලම නාට්‍ය පෙන්වපු කරපු ස්ථානය. ඉතින් ඔන්න අපේ හාමුදුරුවෝ උපාධිය ගන්න අවස්ථාව. ඊට පස්සේ ෆොටෝස් ගහන තැනට ඇවිල්ලා අපි ඒ ටිකත් අම්මයි තාත්තා එක්කත් අපිත් එක්ක හැමෝත් එක්කම ෆොටෝස් ගහලා ඉවර කරලා අපි කැම්පස් එකෙන් එළියට ආවා. ඔන්න ඔහොම තමයි හන්තාන සරසවියේ සුන්දරත්වය.